එක්තරා ගොවියෙක් හැම සතියකම බේකරියකට ඔහු නිෂ්පාදනය කළ බටර් දැම්මා. සති කීපයක් ගොවියට බටර් සඳහා මුදල් දුන්න බේකරි හිමියා ඒ බටර් වල බර ඔහු ගෙවන ගානට තියෙනවද බලන්න ඒවා තරාතියකින් මැන්නා. මැනලා බලපුවහම ඇත්තට මේවා නියමිත ගානට වඩා බර අඩුවෙන් තිබ්බේ. ඔහුට තරහ ගියා. ගොවියා ඔහුට වංචා කර නිසා. ඔහු තීරණය කරා මේ වෙනුවෙන් ගොවියට විරුද්ධව නඩු කියන්න. උසාවියේදී නඩුකාරතුමන් ගොවියගෙන් ඇහුවා බටර් විකුණන්න කලින් කොහොමද බටර් මනින්නේ කියලා. ගොවියා මෙහෙම කිව්වා. ස්වාමීනි මම හරිම දුප්පත්. මට හරියටම මැනගන්න අවශ්‍ය උපකරණ නැහැ. මම බටර් මනින්න තරාදිය එක පැත්තකට බටර් දාලා අනෙක් පැත්තට බේකරි හිමියාගේ බේකරියෙන්ම ගත්ත පාන් එකක් දානවා කියලා. බේකරි හිමියා බටර් වල බර අඩුයි කියලා කියනවා නම් ඔහු විකුණන පාන් වලත් ඔහු එහි තියෙනවා කියලා කියන බර නැති වෙන්න ඕන කියලා. ඉතින් මිත්‍රවරුනි ලෝකයට දෙන දේ තමයි අපිට නැවත ලැබෙන්නේ. ඔබ මිනිස්සුන්ව රවට්ටනවා නම් ඔබමයි අනිවාර්යෙන් දවසක රැවටෙන්නේ.